99 දෙනෙක්ට මේ ප්‍රශ්න 10ට හරි උත්තර දෙන්න බෑ. ප්‍රශ්න අංක 1 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර B පාකින් තහනම්. ප්‍රශ්න අංක 2 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර A පාසල් කලාපයේ ඉදිරියෙන්. ප්‍රශ්න අංක 3 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර C උපරිම වේගයේ සියාව කිලෝමීටර් පයද. පළමු ප්‍රශ්න 3ට නිවැරදිව උත්තර දුන්නා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ප්‍රශ්න අංක 4 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර B වටරවුම ඉදිරියෙන්. ප්‍රශ්න අංක 5 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර A පදිකයින් මාරු වෙන ස්ථානයේ ඉදිරියෙන්. ප්‍රශ්න අංක 6 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර C ඉදිරියෙන් මාර්ගයේ ඉඩ දෙනු. ප්‍රශ්න අංක 7 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර B T හැඩයේ මංසන්දිය ඉදිරියෙන්. දිනපතා මේ වැනි වීඩියෝ බලන්න මතක ඇතුව අපේ channel එක follow කරන් යන්න. ප්‍රශ්න අංක 8 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර A ඉදිරියේදී මාර්ගීය පටුය. ප්‍රශ්න අංක 9 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර C දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙන්. ප්‍රශ්න අංක 10 මෙම ලකුණේ අර්ථය කුමක්ද? පිළිතුර B උස්වැටි පාලම ඉදිරියෙන්.